මෙන්න මෙතන මේ ලාකොල පාට වල පේනවනේ අන්න එතන තමයි අද යන්න හදන්නේ. මේ උඩම ගයක් හරි මොකක් හරි තියෙනවා. මේ තියෙන්නේ පුරාවිද්‍යා තහනම් ඉඩම. මට ඉර බහගෙන එන්නේ. අපි ඉක්මනට යන්න ඕන. ඉර බහින වෙලාවට ගියේ නැත්තම් තරවල වෙනවා. ඊට පස්සේ බලන්න දෙයක් නැහැ. අද යන්න පුළුවන් වේද දන්නේ. ෆයිනස් මාල්. මට හිතෙන විදිහට පාර වැරදිලා මං හිතන්නේ. ඔයාලට පෙන්නන්නම් view එක. මෙතන නිකන් මීදුම වගේ ගතියක් තියෙනවා. කියන බලාකුළු පාටින් යන්නේ. තව ගිහින් බලමු. හෙල්ලෝ බොයිස් ඇන්ඩ් ගර්ල්ස්. ඉතින් කොහොමද ඔයාලට? ඔන්න ටික කාලයකට පස්සේ වීඩියෝ එකක් රෙකෝඩ් කරන්න හිතුණා. ටික කාලයක් කිව්වට මාසයක් විතර දාන්න බැරි වුණා නේ. මාස දෙකක්ද? මතකත් නැහැ. කොහොම හරි ඒ වැඩක් නැහැ. අද අපි යන්න හදන්නේ පොඩි ගමනක්. කොහෙද කියලා දැම්ම කියන්නේ. තව චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා ඔයාලට පෙන්නන්න. ඒක කියලා වැඩක් නැහැ. මම ඔයාලට පෙන්නලම කියන්නම් කොහෙද යන්නේ කියලා. ඔන්න බොයිස් අපි අද යන්න හදන තැන දැන් මෙතෙන්ට පේනවා. අද මම යන්න හදන්නේ මෙන්න මෙතෙන්ට. මෙන්න මෙතන මේ ලාකොල පාට වල පේනවනේ අන්න එතෙන් තමයි අද යන්න හදන්නේ. මෙතනින් අපි අස්සට ගිහින් බලමු යන්න පුළුවන්ද දන්නේ නැහැ. මෙතන බුදු පිළිමයක් තියෙනවා. ඔයාලට කොහොම පේනවද දන්නේ නැහැ. මට නම් පට්ට ලස්සනට මේ කන්ද මෙතෙන්ට පේනවා. ඒ වගේම මේක මේ හරිය ඉඳන්ම මෙහෙම දිගටම තියෙනවා. මේ හරිය තමයි ලස්සනටම පේන්නේ. මේ උඩම ගයක් හරි මොකක් හරි තියෙනවා. ඉතින් බොයිස් ඒ කන්ද මම හොයාගත්ත එකට පොඩි කතාවක් තියෙනවා. ඒක මම යන ගමන් ඔයාලට කියන්නම්. ඉතින් මම ගොඩක් දුවන්න එළියට එනකොට තමයි ওই කන්ද මම ගොඩක් දැක්කා. ඒ කියන්නේ මේක පට්ට ලස්සනට එක එක දවස් වලට එක එක විදිහට ලස්සනට තියෙනවා. අද අපි කොහොම හරි එතෙන්ට ගිහින් බලමු එතන view එක මොන වගේ තියෙයිද කියලා. ඇත්තටම ඉතින් දැන් වෙලාව ගත්තොත් එහෙම අපිට පොඩ්ඩක් පරක්කුයි 4:20යි වෙලාව. ඒ කියන්නේ දැන් එන වේගෙන් හවස් වෙනවා. පොඩ්ඩක් කරවල වෙන්න සීන් එකක් තියෙන්නේ. ඕක දැන් මම ගියා වගේ නෙමෙයි. උඩට ගිහිල්ලා ආයි එනකොට හවස් වෙලා තිබ්බොත් ගොඩක් කරවල වෙනවා. ඒක නිසා ඉක්මනට අපි යමු. මේකට යන පාරක් කිසිම දෙයක් මම තාම දන්නේ නැහැ. අපි හොයාගෙන තමයි යන්න ඕන. මෙතන තියෙන පොඩි ගෑරේජ් එකක්. ඒකට ගිහිල්ලා අපි අහලා බලමු. ඒකින් එක්කෙනාගෙන් පොඩ්ඩක් කට්ටියකින් අපි අහලා බලමු මෙතෙන්ට යන මොකක් හරි පාරක් තියෙනවද කියලා. එහෙනම් යම් මම මේ පොඩි පාර පැත්තට ආවේ. පාරේ වාහන යන සද්ද ඇහෙන නිසා. මෙන්න මේ පැත්තට වෙන තමයි කන්ද තියෙන්නේ. ඔන්න බොයිස් තව පොඩ්ඩක් අර පාරේ ඉඳලා මම ඉස්සරහට ආවා. දැන් චුට්ටක් ලොකු පාරකට වැන්නා. මෙන්න මේ පැත්තේ ඉඳන් තමයි මම ආවේ. මෙන්න මෙතන ඉඳන් තමයි මම වීඩියෝ එක ස්ටාර්ට් කරේ. ඊට පස්සේ මම මේව දිගටම ආවිල්ලා මෙතනින් මේ පාරට වැන්නා. මේ පාරේ ඉඳන් තමයි දැන් මෙතෙන්ට ආවේ. දැන් මම වැන්නේ ටිකක් ෆයිනස් ගස් ගොඩක් තියෙන පාරකට. මං හිතන්නේ මෙන්න මේ පැත්තේ තමයි අර කන්දර යන්න තියෙන පාර තියෙන්නේ. මේ තියෙන්නේ බොයිස් මෙන්න මේක උඩට යන්න කියලා තමයි ඒ අංකල් මට කිව්වේ. මේකට උඩට යන්න මම දැක්ක පාරක් තියෙනවා. තව පොඩ්ඩක් ඉස්සරහට ගිහින් අපි බලමු. මේ තියෙන්නේ බොයිස් පාර මෙතනින්. මේ තියෙන්නේ තොගපොළ. අන්න අපි මේ පැත්තෙන් යන්නේ දැන්. ඉර බහගෙන එන්නේ. අපි ඉක්මනට යන්න ඕන. ඉර බහින වෙලාවට ගියේ නැත්තම් තරවල වෙනවා. ඊට පස්සේ බලන්න දෙයක් නැහැ. බොයිස් මෙතන ෆයිනස් කැලයක් තියෙන සුපිරි. මේ වට්ට ලස්සනයි මේ. මේ පැත්තට එකපාරකුයි
මේ පැත්තට පාරවල් දෙකක් තියෙනවා. මේ පැත්ත මං හිතන්නේ. මේ පැත්තෙන් මං යනවා. මේ පයින්ස් කැලේ නම් සුපිරි. තාම මේ පාරට ගොඩක්ම ළඟින් අපි ඉන්නේ. මේ සද්ද නම් චුට්ටක් අඩු වුණා. මට මෙතන ගෙදරකුත් තියෙනවා. ගියක් තියෙනවා. අද යන්න පුළුවන් වේද දන්නේ නැහැ. Finest Mall. What a scene. මෙතන ගියක් තියෙන්නේ. තව මෙතනින් උඩට චූටි පාරක් තියෙනවා. ඒක තමයි දැන් ඉතින් යන්න තියෙන එකම පාර. අපි ගිහින් බලමු. ලස්සනයි. මෙතන වැටක් තියෙන්නේ. මට හිතෙන විදිහට පාර වැරදිලා මං හිතන්නේ. ගෙදර කවුරුත් නැහැ වගේ. ඒ දොර නම් ඇරලා තියෙන්නේ. මම පොඩ්ඩක් අහන්න බැලුවේ කවුරුවත් නැහැ. කතා කරන්න ලැජ්ජයි. අපි අනිත් පාර ගිහින් බලමු. මේක නම් ලස්සනයි. අයියෝ මේ තියෙන්නේ බා. මේ තියෙන්නේ පුරාවිද්‍යා තහනම් ඉඩම. මඩසි. මෙතන නම් ගහලා තියෙන්නේ මේ ඉඩම් වලට හානි කරන ඒවා ගැන ඒවා එහෙම සීන් එකක් ගැන එතන තියෙන්නේ. මේ අපි ගිහින් බලමු. ආයේ මේ යන්න බෑ කියලා එකක් නැහැ නේ. අපි ගිහින් බලමු. යන්න එපා කියලා එකක් නැහැ. මේ ඉඩමේ මොනවත් අර වගා කරන ඒවයි මොකක් හරි හානි වෙන දේවල් කරන්න බෑ කියලා තියෙන්නේ. මේ පේනවනේ මේකෙන් අමුතු වයිබ් එකක් තියෙන්නේ. ඉර බැහැගෙන යන්නේ ටක් ගාලා යන්න වෙනවා. බොයිස් මේ කන්දද පේන්නේ. මෙන්න මේ හරිය නම් මට දැකලා පුරුදුයි. මේ දින්නේ පල්ලිය කන්ද ප්‍රාග් ඓතිහාසික භූමිය. මට සිලි. පේනවද බොයිස්? ලස්සන තැනක ඉන්නේ. මං හිතන්නේ මෙතන දන්නේ අර කන්ද අපි උඩ දැක්කේ ඒක දන්නේ නැහැ. ගිහින් බලමු. මේ මෙතන බෝඩ් එකේ ගහලා තියෙනවා තව මොකක් හරි භූමියක් ගැන මේ ප්‍රාග් ඓතිහාසික. මට හිතෙන්නේ මේ භූමි කියලා මේවා මේ වෙන් කරලා තියෙන්නේ අර මේක නිකන් අර තියෙනවනේ මේ තනකොළ වගේ වැවිලා ලස්සනට තියෙනවනේ. ඒවා ආරක්ෂා කරන්න වෙන්නේ නැති මෙහෙම දාලා තියෙන්නේ. කොහොම හරි මට කවුරුත් තාම මොනවද කිව්වේ නැහැ. මෙතන පයින්ුත් දෙන්නෙක් විතර ගියා. බයික් එකකට එක්කෙනෙක් ගියා. පුරාවිද්‍යා තහනම් ඉඩම. මෙතන තියෙන්නේ තරතන තිබිච්ච බෝඩ් එකම තමයි. අතන ඈත කවුරු හරි ඉන්නවා මට පේනවා. අපි ගිහින් බලමු. අමුතුයි ඉබ්බැද්දි. කන්ද බලන්න ආවේ නිකන්. අනේ.
බෝයිස් මේක තමයි යන කන්ද. මෙතන අමුතු වයිබ්යක් තියෙන්නේ. අතන හිටපු කෙනා කිව්වා මේ දළුවට කමක් නැහැ කියලා. තව ගිහින් බලමු. ලස්සනයි. උන්වලට පෙන්නන්නම් view එක. මෙතන නිකන් මීදුම වගේ ගතියක් තියෙනවා. කියන බලාකුළු පාටින් යන්නේ. ඔන්න බෝයිස් අපිට අර ඈතට පට්ට කොළ පාට්ට පෙන්නු කන්දේ තමයි දැන් මම මේ ඉන්නේ. ඔයාලට මතකයි නේද බෝයිස්? මෙන්න මේ ටික තමයි මම ඈතට දැක්කේ. ඒ කියන්නේ හරියටම මේ පැත්තට එන්න තමයි මම මේ ඈතින් තමයි මම ඉඳලා තියෙන්නේ. අපි තව පුළුවන් තරම් ඉඳලා යන්න. මං හිතුවේ නෑ මෙච්චර ඉක්මනට එන්න පුළුවන් වෙයි කියලා. මේ දැන් තව පහළට ගිහින් වැඩක් නෑ. අපි ආයිත් අර පැත්තට යන්න. දේ වගේ වෙලාවක මේ හරියට ආවම කොහොමද? මේ දිනේ මෙන්න මෙතනක් පාරක් තියෙනවා. පට්ටම කාම්. ඒ වගේම පට්ටම කූල්. මගේ චැලෙන්ජ් එකේ අද 7 වෙනි දවසේ චැලෙන්ජ් එක ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් TikTok එකේ ගිහිල්ලා බලන්න. මම පොඩි චැලෙන්ජ් එකක් පටන් ගත්තා. 7 වෙනි දවසේ කියන්නේ අදට සතියයිනේ. බෝයිස් මම හොයාගත්ත මම ආපු තැන. මෙන්න මේ තියෙන්නේ බෝයිස් මම ආපු තැන. ඔයාලට මතකද මේ මුදු පිළිමේ? මෙන්න මෙතන ඉඳන් තමයි මම අර මුලින් වීඩියෝ එක ගත්තේ. මේ තියෙන්නේ දැන් මම ඉන්න තැන. එහෙනම් අද වීඩියෝ එකට එච්චරයි. ගොඩක් වේගෙන් කරවල වෙනවා. ඉතින් මේ පැත්තේ ඉර බහින විදිය අපිට පේනවා. අද එච්චරම ලස්සනට ඉර බහින්නේ නැහැ. මේ පැත්තෙන් අර රතු වෙලා වගේ තියෙනවා. ඒ වුණත් වෙන්ද වගේ අර ගොඩාක් ලස්සන නැහැ. මම ලස්සනට ඉර බහින දවසක ඇවිල්ලා අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් කරන් ඔයාලට පෙන්නන්නම්. මම ගොඩක් වෙලාවට TikTok එකේ තමයි ඒවා දාන්නේ. ඔය පොඩි පොඩි short videos. ඉතින් ඒවා ඔයාලට මිස් වෙනවා TikTok එක මම follow කරලා තිබුණ නැති වුණොත්. ඒක නිසා අනිවාර්යයෙන්ම YouTube එකේ ඉන්න set එක TikTok එකට ගිහලා මාව follow කරන්න. මම link එක පහලින් දාලා තියන්නම්. මට සිලි මේ තියෙන්නේ මේ මොකක්ද කාලගුණේ මනේ එකනේ. මේගොල්ලොන්ට කන්න දෙනවත් දන්නේ නැහැ මේක ඉන්නේ. මේ අම්මද නැහැනේ. මෙයාලට දෙන්න මොකවත් නෑ මං ගාව. තාමත් වීඩියෝ බලන් ඉන්න හැමෝටම thank you. ඉතින් follow කරන්න මාව TikTok එකේ, follow කරන්න මාව Instagram එකේ, subscribe කරන්න YouTube එකේ. නෑ වැරදුනා. follow කරන්න මාව TikTok එකේ, follow කරන්න මාව Instagram එකේ, follow කරන්න මාව WhatsApp එකේ, subscribe කරන්න මාව YouTube එකේ. කොහොමද ගන්න? එහෙනම් තවත් කඳු වීඩියෝ එකකින් සෙට් වෙමු. ඊළඟට යන්න ඕන කන්ද මොකද්ද කරන්න ඕන? කමෙන්ට් කරන්න. එහෙනම් මං ගිහින් එන්න.